250SL YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාලගේ ගෙදර කාමරේට සීලිමක් තනියෙන්ම ගහගන්නේ කොහොමද කියලා. ඔයාලා හිතන්නේ මෙන්න මේක තමයි ඔයාලගේ කාමරේ. ඉතින් බලන්න මේ කාමරේට කොහොමද ලස්සන සීලිමක් තමන්ම ගහගන්නේ කියලා. ඉතින් මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔයාලගේ කාමරේ මේ විදිහ නම් ඔයාලා ගහන්න බලාපොරොත්තු වෙන සිවිලිමට අවශ්‍ය උස ඔයා තීරණය කරගන්න. ඉතින් මේ සීලිම ගහන්න ඔයාලට අවශ්‍ය වෙනවා එල් බාර්, ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. මේ වගේ මේ එල් බාර් අවශ්‍ය වෙනවා. ඔයාලට මේ වෙළඳපොලේ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා බලා ගන්න ඕන කාමරයට අවශ්‍ය වෙන එල් බාර් ප්‍රමාණය. ඒ වගේම මේ තියෙනවා මෙතන ටී බාර්, මේන් ටී කියලා අපි කියනවා. ඒ වගේම අවශ්‍ය වෙනවා මේ සීලින් එක එල්ලන්න තියෙන්නේ. ඒක නිසා මේක එල්ලන්න අපිට අවශ්‍ය වෙනවා මේ වගේ බයින්ඩින් වයර්. වෙළඳපොලේ තියෙනවා මේ වගේ බයින්ඩින් වයර් වර්ග කීපයක්ම. එකක් කෝටඩ් එකක් තියෙනවා. අනිත් එක කෝටඩ් නැති බයින්ඩින් වයර් තියෙනවා. ඉතින් ඔයාලා කැමති විදිහ එකක් ගන්න පුළුවන්. ඒක ඔයාලගේ තීරණය. බලන්න මේ කෝටඩ් නැති බයින්ඩින් වයර් එක ගත්තාම ඔයාලට පේනවා එතන කාලයක් ඇති කොරෝඩ් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි තියෙන එකම දුර්වලතාව මෙන්න මේ ගන්න මේ කෝටඩ් නැති එකේ. ඒ වගේම ඔයාලට අවශ්‍ය වෙන මේ එල් බාර් එක බිත්තියේ ගහන්න කොන්ක්‍රීට් ඇනෝ අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ අපි කියනවා මේවට ටී කෑලි කියලා. ඒ කියන්නේ අර 2x2 පැනල් එක රඳවන්න අවශ්‍ය වෙන ඉතුරු කොටස් ටික. ඉතින් මේ ඔයාලට පුළුවන් ඔයාලගේ කාමරේ සයිස් එක අනුව මේවා කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා ගණනය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන අවශ්‍ය වෙනවා ඔයාලට පේනවා මේ වගේ මිටියක්, කටහඬුවක්, ඒ වගේම පැන්සලක්, ඒ සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන දේවල්. ඒ වගේම මතක තියාගන්න ඔයාලා සීලින් එකේ දාන්න බලාපොරොත්තු වෙන ලයිට් එකත් ඔයාලා කලින් තීරණය කරගන්න. වෙළඳපොලේ විවිධ ප්‍රමාණ විවිධ වොට් ගණන් වලින් තියෙනවා. ඉතින් පළවෙනි අදියර තමයි මේ විදිහට ඔයා බිත්තියේ උස ලකුණු කරගන්න මොනවා හරි බටයක් පාවිච්චි කරන එක. මේක ඔයාලට බටයක්ම වෙන්න ඕනේ නැහැ. මේකේ ප්‍රධාන අරමුණ තමයි පොළොවේ මට්ටමේ ඉඳලා සීලිමට එකම උසක් තියාගන්න එක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒක නිසා මේ වගේ ඔයාලට කන්ඩියුට් එකක් භාවිතා කරන්න පුළුවන්. මේ කන්ඩියුට් එක බිම ඉඳලා ඔයාලට සීලින් මට්ටම එන්න ඕන උස ලකුණු කරගන්න පුළුවන් පහසුවෙන්ම මේක භාවිතා කරලා. රයිට්, ඔයාලට පේනවා ඉතින් මේ වීඩියෝ එකේ කොහොමද මේ එල් බාර් එක රඳව ගන්න අවශ්‍ය උස මේ බටේ භාවිතා කරලා හොයා ගන්න ආකාරය. ඉතින් මේ විදිහට ඔයාට සරලවම පොළොව මට්ටමේ ඉඳලා එකම උසකින් සීලින් එක ගහ ගන්න පුළුවන් අවශ්‍ය උස මේ බටේ භාවිතයෙන් මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. ඉතින් එහෙම ලකුණු කරගත්තයින් පස්සේ අපිට පුළුවන් මේ එල් බාර් ටික ඉස්සලාම මේ බිත්තියේ ගහගෙන ඉන්න. ඉතින් ඒකට අපි භාවිතා කරනවා අර අපි කලින් පෙන්වන කොන්ක්‍රීට් යන පාවිච්චි කරනවා. මේ විදිහට කොන්ක්‍රීට් යන භාවිතා කරලා අපිට පුළුවන් මේක බිත්තියේ රඳව ගන්න. මතක තියාගන්න මේ එල් බාර් එක ගහද්දී සාමාන්‍යයෙන් අඩි දෙකක අඩි 3ක වගේ පරතරයක් ඇතිව මේ කොන්ක්‍රීට් යන ගහන්න. මොකද මේක උඩ තමා අර අපි ඔයාලට කලින් පෙන්නුව ටී බාර් එකේ කෙළවර රැඳෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේක කොහොමද මේ යන ගහලා මේක රඳවන්නේ කියලා. මේ ආකාරයෙන් ඔයාලට පුළුවන් මුළු කාමරේම හතර පැත්තෙම අවශ්‍ය එල් බාර් එක රඳව ගන්න. ඉතින් අර කලින් පෙන්නුවා වගේ අර බටේ ඔයාලට පාවිච්චි කරලා පුළුවන් එකම උසකට මේක රඳව ගන්න. ඉතින් මෙන්න මේව තමයි ටී බාර් එක. මේ ටී බාර් එක ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් නිකන් දලා දහසක් ගන්න බිම තියලා වගේ හදා ගන්න.
මේ ටී බාර් එක තමයි ඔයාලා එල්ලන්න තියෙන්නේ වහලේ අර කම්බි භාවිතා කරලා. ඉතින් අපි බලමු ඔයාලට දැන් මේ පේන්නේ මේ අර අඩි 2.2 පැනල් එක රඳවන්න අවශ්‍ය ඉතුරු කොටස. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්ත මේ ටී බාර් එක අපිට පුළුවන් සමහරක් අවස්ථාවලදී හොයාගන්න ටී බාර් එක කාමරේ සයිස් එකට වඩා වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 12ක දිග බාර් එකක් තමයි එන්නේ. මේ බාර් එක අවශ්‍ය පරිදි මේ විදිහට යකඩ කපන කීතක් භාවිතා කරලා ඔයාටම මේක කපලා හදාගන්න පුළුවන්. ඉතින් සැලකිලිමත් වෙන්න මේවා මේ බාර් එක කපද්දී අර මේකේ තියෙනවා සිදුරු. ඒ තව් හරියට සෙට් වෙන්න ඕන. නැති වුණොත් මේ සීලින් එක පැනල් ටික එහෙ මෙහෙ හැඩ ගැහෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන හොඳට සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. හරි මේ ආකාරයෙන් ඔයාලට පුළුවන් මේක කපා ගන්න. යකඩ කපන කියතක් භාවිතා කරන්න පුළුවන් මේකට. මේ විදිහට කපලා අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය දිග අනුව මේ ටී බාර් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා මේ ටී බාර් ටික හදාගෙන මේක වහලේ එල්ල ගන්න. මේ වහලේ එල්ල ගන්න යද්දී හොඳට මතක තියාගන්න අපි භාවිතා කරන සාමාන්‍ය බයින්ඩින් කම්බිය හරි කෝටඩ් බයින්ඩින් කම්බිය හරි ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් මම ඔයාලට නිර්දේශ කරන්නේ අර කෝටඩ් බයින්ඩින් කම්බිය භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද මේක කාලයක් ඇති මලකට කන්න පුළුවන් අර සාමාන්‍ය බයින්ඩින් කම්බිය භාවිතා කරොත්. ඔන්න ඔය ආකාරයට තමයි අර එල් බාර් එක උඩ මේ ටී බාර් එක රැඳෙන්නේ. ඔයාලට පේනවා මේක කොහොමද මේ ඉතුරු කොටස් මේකට එන්නේ කියලා. ඔය ආකාරයෙන් තමයි ඉතුරු කොටස් මේකට එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ විදිහට බයින්ඩින් කම්බි භාවිතා කරලා මේ ටී බාර් එක වහලේ රඳවා ගන්න. ඉතින් බයින්ඩින් කොටවල් 2-3ක් දාන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මොකද මේක කාලයක් ඇද්දි කම්බිය ඇදීමකට ලක් වෙන්න පුළුවන් නේද? ඒක නිසා මේක එල්ලන අවස්ථාවේදී ඔයාට කොටවල් 2-3ක් දාන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒක තමන්ගේ කැමැත්තක්. තමන්ට අවශ්‍ය විදිහට පහසු විදිහට ඒක එල්ලීමක් කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට අර ඉතුරු කොටස් ටික රඳවා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ ටී බාර් එකේ තියෙනවා ඒකට අවශ්‍ය තව් එහෙම නැත්නම් විදමන් තියෙනවා. ඒවට ගැළපෙන විදිහට තමයි මේක අනිවාර්යයෙන් සෙට් කරන්න ඕන. දැන් ඔයාලට පේනවා බයින්ඩින් කම්බි භාවිතයෙන් මේක කොහොමද මේ වහලේ එල්ලලා තියෙන්නේ කියලා. ටී බාර් එක වහලේ කොහොමද මේක එල්ලලා තියෙන්නේ කියලා. ඉතින් මේ ආකාරයට ඔයාලට කිසිම අමාරුවක් නැතුව තනියම මේ වැඩේ කරගන්න පුළුවන්. ඔය ආකාරයෙන් හොඳින් මේක එල්ලලා තියෙනවා. එතකොට ඔයා මතක තියාගන්න තව දෙයක් ගොඩාක් අදින්නේ නැතුව ඒ කියන්නේ වහලට තියලා අදින්නේ නැතුව හරියට බැලන්ස් වෙන විදිහට තමන්ගේ අතේ බැලන්ස් එක එන විදිහට මේක එල්ල ගන්න සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ මේ සීලිම තැනින් තැන ඉස්සීම් පහත් වීම තියෙන්න පුළුවන්. ඒක නිසා ඒක ලස්සනට සීලිම එන්න නම් ඔයා පිළිවෙලකට ඒක තමන්ගේ අතේ මට්ටමට අනුව මේක එල්ල ගන්න ඕන. දැන් ඔයාලට පේනවා මේක සම්පූර්ණයෙන්ම ටී බාර් ටික එල්ලගත්ත විදිහ මේ විදිහට තමයි සම්පූර්ණ ටී බාර් ටික වහලේ එල්ලලා තියෙන්නේ. ඉතින් දෙපොටක් තුන් පොටක් දැම්මන් පස්සේ කාලාන්තරයක් මේක තියාගන්න පුළුවන් බය නැතුව. ඔයාලට එතකොට අවශ්‍ය වෙන්නේ මාරු කරන්න වුණොත් අවශ්‍ය වෙන්නේ අර පැනල් එක විතරයි. ඉතින් ඔයාලට පේනවා කොහොමද මේ පැනල් 2.2 පැනල් එක කොහොමද කියලා. ඉතින් මේකේ මේ දැන් නම් මේ තියෙන බෝඩ් එක නම් ජිප්සම් වර්ග බෝඩ් එකක් තියෙන්නේ. ඔයාලට වෙනද පොලේ ඕනෑ විදිහට බෝඩ් ගන්න පුළුවන්. අඩි 2.2 පැනල් තියෙනවා. PVC පැනල් තියෙනවා. ඉතින් කැමති ඩිසයින් එකකින් තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. මම මෙතෙන්දි භාවිතා කරලා තියෙන්නේ
ජිප්සම් පැනල් එක. ඉතින් මේ පැනල් එකේ අපිට පහසුවෙන්ම කපා ගන්නත් පුළුවන්. ඔයාලට පේනවා පේපර් කටර් එකක් භාවිතා කරලා අවශ්‍ය ප්‍රමාණයට මේක කපා ගන්න විදිහ. ඉතින් ඔයා මතක තියාගන්න ඕන තව දෙයක් අනිවාර්යෙන් මේ ජිප්සම් පැනල් එකේ නම් පේන්ට් එකක් කරන එක හොඳයි. මොකද මේවා අර ඇස්බෙස්ටස් ෂීට් වගේ කාලයක් යද්දි කුඩු හැලෙන්න පුළුවන්. ඒක නිසා වඩා හොඳයි මේකේ පේන්ට් එකක් කරගන්න පුළුවන් නම්. සාමාන්‍ය පිලර් කෝට් දෙකක් මේකට ඇප්ලයි කරන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. ඉතින් ඔයාලට ඉතාම පහසුවෙන් සහ අඩු වියදමින් මේක මේ සීලින් එක ගහ ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ පේපර් කටර් එක භාවිතයෙන් මේක කපා ගන්න විදිය. ඉතින් ඔයාලට පේන්ට් එකත් ওই විදිහට අවශ්‍ය ඕනෑම පාටකින් මේක පේන්ට් කර ගන්නත් පුළුවන්. ඔයාලට ඩිසයින් එකක් දා ගන්න ඕන නම් කළු පාට, සුදු පාට ඒ ඕනෑම ඩිසයින් එකකට මේක පාට කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සීලිමට ලස්සන වෙන්න අවශ්‍ය ගැළපෙන පරිදි මේක කලර් කරගන්න එක ඒක ඔයාගේ කැමැත්ත මත වෙන දෙයක්. ඔයාලට පේනවා මේක කොහොමද මේක පේන්ට් කෝටින් එක දාගන්න කියන එකත් ඔයාලට පේනවා. ඔය ආකාරයට අපිට පුළුවන් මේ පැනල් ටික ඔක්කොම කලර් කරගෙන අපේ රඳවාගත්ත ටී බාර් වලට මේ පැනල් ටික දාගන්න පුළුවන්. ඉතා පහසුවෙන් මේ පැනල් ටික දාගන්න පුළුවන්. ඔයාට යම්කිසි නඩත්තු කටයුත්තක් එහෙම නැත්නම් මේ පැනල් මාරු කරන්න අවශ්‍ය වෙනවා නම් ඉතාම පහසුවෙන් මේක ගලව ගන්න පුළුවන්. අන්න ඒකයි මේ එල්ලෙන සිවිලි මේ එහෙම නැත්නම් මේ ටී බාර් මගින් මේ එල්ලපු සීලිමේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ සීලිමට අවශ්‍ය ලයිට් එක හයි කරගන්න එක. ඉතින් මේකට වෙළඳ පොලේ විවිධ හැඩයෙන් සහ විවිධ වර්ණයන්ගෙන් විවිධ වොට් ප්‍රමාණ වලින් බල්බ් තියෙනවා. ඔයාලට පේනවා මෙතෙන්දී අරන් තියෙන කොටු හැඩයේ ලයිට් එකක්. ඉතින් මේක වොට් 12 ලයිට් එකක් අරන් තියෙනවා මෙතන. ඒ ලයිට් එකේ තියෙනවා අර වගේ ක්ලිප්ස්. ඒ ක්ලිප්ස් වලින් මේ ලයිට් එක රඳව ගන්න පුළුවන් සීලින් බෝඩ් එකේ. ඔයාලට කැමති විදිහට කැමති ප්‍රමාණයේ ලයිට්ස් මේකට හයි කරගන්න පුළුවන්. ඉතින් මේකට කිසිම කෙනෙක්ගේ දැනුමක් මහ ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පේනවා දැන් ඒ වගේ ලයිට් හයි කරගත්ත සීලින් කීපයක්. ඉතින් ඔන්න ඔය විදිහට ඕනෑම හැඩයකින් ඕනෑම වර්ණයකින් අපිට ලයිට් හයි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ අවසාන නිමාව ඔන්න ඔය විදිහට තමන්ටම සීලිමක් කිසිම කරදරයක් නැතුව අපහසුතාවයකින් තොරව හයි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා කොහොමද මේ සීලිමක් තනියම කරගන්නේ කියලා. මං මුලින් ඉඳන්ම ඔයාලට කියලා දුන්නා මේක කොහොමද පටන් ගන්න මේකට අවශ්‍ය මොනවද කියලා. ඉතින් බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක නරක. තවත් ඔයාලට දැනගන්න 2FitSL YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් subscribe කරන්නත් bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.